ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල එම්බසි එකේ අහන විශේෂ ප්‍රශ්න සහ වැඩිපුර අහන ප්‍රශ්න පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකේ මුලින්ම මම ඊටම සරල ප්‍රශ්න අහනවා. නමුත් මේවා වැඩිපුර මේ දවස්වල අහලා තියෙන ප්‍රශ්න සහ ඊට පස්සේ සංකීර්ණ ප්‍රශ්න මොනවද මේ දවස්වල අහන්නේ කියන එක පිළිබඳව කතා කරනවා. What is your passport number? එහෙමත් නැත්නම් tell me your passport number. එහෙමත් නැත්නම් normally අහනවා your passport number. එතකොට අපි ආන්සර් එක විදිහට my passport number is කියලා තමන්ගේ passport number එක කියන්න තියෙන්නේ. තවත් හැමදාම වගේ අහන ප්‍රශ්නයක් තමයි accommodation පිළිබඳව. What is your accommodation address? My accommodation address is කියලා accommodation address එක කියන්න ඕනේ. accommodation address එක බොහෝ දුරට තියෙන්නේ guarantee letter එකේ හරි accommodation letter එකේ හරි. තවත් හැමදාම වගේ අහන ප්‍රශ්නයක් තමයි සැලරි සම්බන්ධයෙන්. එතකොට සැලරි එක සම්බන්ධයෙන් තමන්ගේ පඩිය සම්බන්ධයෙන් පඩිය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවානේ. gross and net salary. සාමාන්‍යයෙන් සරලව කිව්වොත් ගොඩක් අය මේක දන්නවා. gross salary කියන්නේ tax එහෙම කැපෙන්න කලින් ලැබෙන වැටුප. එතකොට net salary කියන්නේ සරලවම tax අනම්මනම් ඒ හැමදේම කැපුණාට පස්සේ තමන්ගේ අතට එන වැටුප. එතකොට මේ දෙකම අහනවා what is your gross salary, what is your net salary කියලා. ඒ වගේම ඔය salary එක අපි දැනගෙන යන්න ඕනේ US dollars වලින්, ශ්‍රී ලංකන් රුපියස් වලින්, රොමේනියන් ලේ වලින් වගේම යුරෝ වලින්. කියන්න බෑ මොකෙන් අහයිද කියන එක. ඒ නිසා තමන් ඉන්ටර්විව් යන දවස් ලඟ වෙලා ඒ ටික කන්වර්ට් කරගන්න. මොකද ඉන්ටර්විව් එකට මාස දෙකක් විතර තියලා මාසයක් තියලා අපි ඒ ටික කන්වර්ට් කරගෙන දැම්ම හදාගෙන ගිහලා තේරුමක් නැහැ. කරන්සි රේට් එක එහෙම යනවා. අපි කියන්නේ ඩොලර් අනුපාතය එහෙම යනවා කියලා. ඒ වගේ කරන්සි රේට් එක වෙනස් වෙන නිසා ඒක ඉන්ටර්විව් යන්න ලඟ වෙලා හදාගන්න. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්න හැදෙන්නේ කියලා. How much is your salary? දැන් ඒ ප්‍රශ්නේදී පඩිය කීයද කියලා විතරයි අහන්නේ. මුදල් ඒකකයක් කියන්නෙත් නැහැ. gross salary එකද net salary එකද කියලා කියන්නෙත් නැහැ. ඒකට අපිට කැමති විදිහට ආන්සර් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම how much is your gross salary? How much is your net salary කියලා වෙන වෙනම අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් how much is your gross salary in Romanian lei? How much is your net salary in US dollars? අන්න ඒ විදිහට ප්‍රශ්න අහන්නත් පුළුවන්. දැන් අපි බලමු මේ දවස්වල වැඩිපුර ඇහෙන අලුත් ප්‍රශ්න මොනවද කියලා. මේක ගොඩාක්ම රොමේනියාවෙන් ඉඳන් තව රටකට යනවද කියන සැකේ මත අහන ප්‍රශ්න තමයි. පළවෙනි ප්‍රශ්නය Do you know that you can't work in Italy or France with a Romanian visa? Romanian visa එකකින් ඉතාලි හෝ ෆ්‍රාන්ස් වැඩ කරන්න බැරි බව දන්නවද? එතකොට අපිට ආන්සර් එක විදිහට දෙන්න පුළුවන්. Yes, it is illegal. ඊළඟ ප්‍රශ්නය තමයි If you could move to another European country legally, would you move? Legally වෙනත් යුරෝපා රටකට යන්න පුළුවන් නම් යනවද? ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නවල අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ answers දෙද්දී. Countries like Italy and France are better than Romania. Why don't you go there? ඉතින් මේ වගේ questions වලට answers දෙද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බොහෝ දුරට මේ වගේ questions මත තමයි අපේ visa decision එක එන්නේ. අපේ visa ස්ටෑම්ප් වෙනවද රිජෙක්ට් වෙනවද කියන එක. ඉතින් අර අපි අවුරුදු ගාණක් බලන් හිටපු මහන්සියේ ප්‍රතිඵලය මේ වගේ ප්‍රශ්නයක් මත රඳාපවතින්න පුළුවන්. ඒ නිසා මම හැමෝටම කියන්නේ මේ වගේ questions වලට answers දෙද්දී short answers දෙන්න එපා. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ knowledge level එක අනුව පුළුවන් තරම් long answer එකක් වගේම strong answer එකක් දෙන්න try කරන්න. ඒ වගේම මේ දවස්වල අහන තව question එකක් වෙන්නේ what will you do in the holidays? නැත්නම් what will you do during the holidays? ඒක විදිහට අපිට සාමාන්‍යයෙන් short answers කීපයක් දෙන්න පුළුවන්. Go shopping, call family, go to gym. ඒ වගේ සරල point වශයෙන් answers දෙන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල අහන තව ප්‍රශ්නයක් තමයි notice period එක සම්බන්ධයෙන්. ඔයාලා දැනටමත් දන්නවා probation period එක කියන්නේ මොකක්ද? probation period එක සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් consular officersලා අහන්න පුළුවන්. probation period එකේ දින ගණන, probation period එක කියන්නේ මොකක්ද? probation period එක තුල මොකක්ද කරන්න කියන එක. notice period. මොකක්ද මේ notice period එක කියන්නේ? සරලවම කිව්වොත් notice period එක කියන්නේ company එකේ employerට අපිව අයින් කරන්න අවශ්‍යයි නම් මෙන්න මේ දින ගණනට පෙර දැනුවත් කිරීමක් කරන්න ඕන, notice කරන්න ඕන. නැත්නම් අපිට resign වෙන්න ඕන. කියන්නේ වැඩ කරන අපිට අයින් වෙන්න ඕන නම් එම්ප්ලොයර් දැනුවත් කරන්න ඕනේ මෙන්න මේ දින ගානකට කලින්. බොහෝ දුරට ඔය notice period එක එන්නේ 20 days කියලා. ඒක තමන්ගේ contract එකට අනුව බලලා answer එක දෙන්න වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ වගේ updates daily ලබා ගන්න සහ spoken english හදා ගන්න ඒ පන්ති වල සහභාගී වෙන්න පහත description එකේ තියෙන link එකෙන් WhatsApp group එකට join වෙන්න. හැමෝටම best of luck.